හරි සුබ දවසක් වේවා සර්බිම මාත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම. එතකොට මේ අද දවසෙත් ආවා අපි සර්බිම අපේ කුඹුරට. මොකද මේ පුංචි වැඩක් තියෙනවා කරන්න. ඒකට අද අපි ඒ කියන්නේ අපි සාමාන්‍ය අද දවසේ කරන්නේ මේ නියරවල තියෙන මේ වල් කැලෑව පොඩ්ඩක් කපලා දාන එක. ඒ කියන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම් නියරවල ගොඩක් කැලෑ වැහිලා තියෙන්නේ. අපි උදේ හවස යන්නේ මේ නියරේ. ඒ කියන්නේ මම උදේට එනවා හවසට එනවා මම නිතරම යන්නේ මේ කුඹුරේ ඇවිදින්නේ මේ නියරවල වලනේ. එතකොට මේ නයිහාමි කෙනෙක් හිටියා දැන් ටික දවසකට කලින්. ඒ වගේම තමයි ඉතින් මේ නියරවල් කැලෑ වෙලා තිබ්බහම අපිට පේන්නේ නැහැ සතු සර්පෙක් හිටියත්. ඒ නිසා තමයි අද මේක සුද්ධ කරන්නේ. ඒ වගේම තමයි නියරවල් වල හැදෙන කැලේ මේ ගොයන් කපන අවස්ථාව වෙනකොට ඔය වගේ තියෙන වල්ලටත් අපේ වී වලට කවලම් වෙනවා. ඒ නිසා තමයි අපි අනිවාර්යෙන් නියරවල් පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න. හැබැයි මේකට මේ සමහර කට්ටිය කරනවා මේ වල් තෙල් ගහනවා. හැබැයි පුංචි දෙයක් තියෙනවා කියන්නේ ওই වල් තෙල් ගහන එකෙන් ওই නියර දෙපැත්තේ තියෙන පුංචි පඳුරකට හරි කියන්නේ චූටි ගොයන් ගහකට උනත් වැදෙන චූටි ඒ කියන්නේ මේ පුංචි අර වල් තෙල් පාරකට ඒ ගහ එතන පූදින්න නැතු වෙනවා. ඒ කියන්නේ ඒ ගහ බාල වෙනවා වද බහිනවා ඒ ගහ. ඒ නිසා තමයි මේ අපි වල් කපන්නේ. මොකද අත තෙල් ගහන එක මීට වඩා ලේසි. ටක් ගාලා තෙල් ටැංකියක් දෙකක් ගහලා ඉවර කරගෙන පුළුවන්. නමුත් අර ගහන තෙල් වලින් චූටි අංශු මාත්‍රයක් හරි වැදුනොත් ওই දෙපැත්තේ තියෙන ගොයන් වලට ඒ ගොයන් ගහේ වැඩක් නැහැ ඊට පස්සේ. ඒ නිසා තමයි අද මේ විදිහට අපි වල් කපන්නේ. හරි. මම ඔයාලට පෙන්නන්නම් වැඩි සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරි ඔයාලට පේනව නේද මේ තියෙන තැන. ඉතින් මෙතනින් තමයි අපි සාමාන්‍යයෙන් කුඹුරට මම ඔය නිතර දෙවිලේ බහින්න ඉන්නේ. අපි ඉතින් මේ නියරවල් පාවිච්චි කරලා මෙතනින් ගිහලා පේනවනේ ලොකු කැලයක් තියෙනවා. එතකොට මේ ඔයාලට පේනවා ඇති මේ අපේ නියරවල් තනි කරම කැලෑ වෙලා තියෙනවා. පේනවා දිගටම. ඉතින් ඔන්න ඕකේ තමයි කැලෑව කපලා අයින් කරලා දාන්න මේ මැෂින් එකෙන් පොඩ්ඩක් කපාගෙන යන්නේ. මොකද මේ අවස්ථාවේදී කැලේ මේ ඔය වල් ටික කපලා දාන එක ලේසි. මොකද ගහ ලොකු වුණාට පස්සේ ගොඩක් තෙල් ප්‍රමාණෙත් වැඩි යන. ඒ නිසා මේ ගස් පුංචි කාලෙම අපි කපලා දානවා. මොකද ඇත්තටම පේනවනේ මේ මෙතන මේ උභාගුත් තියෙනවා. මේ පාර ඒ වුණාට මේ දිනනේ අපිට යන්න එන තැන තියෙන පාර. උතින් උදේ සරපෙක් හිටියටත් පේන්නේ එදා මට නයිහාමි හම්බුනේත් මෙන්න මෙතනදී. ඒතකොට පෑගුන්නේ නැහැ වෙලාවට. යා පැනලා ගියා මේ පැත්තේ වෙලා දිගේ. මේ ඉතින් ඔන්න ඔහොම තත්ත්වය තමයි තියෙන්නේ. හරි එන්න එතකොට වල් කැපුවාට පස්සේ නියර තියෙන මෙහෙම වගේ පේනවනේ අපි මේ යන තැන හොඳට පැහැදිලි පේනවා. ඒතර අපේ නියරවලු ලස්සනට තියෙනවා මේ පේනවනේ. මොකද හොඳට පොළොව පැහැදිලි. අනික මේ ගොයන් ගස් වලටත් යම්කිසි ලෙඩක් රෝගයක් සතුන්ගේ මොකක් හරි කෘමි උදුරක් තියෙනවා නම් අපිට හොයාගන්න ලේසි. මොකද අපි නිතර මේ නියරවල ඇවිදිනවා. ඒකින් තමයි අපි මේ නියරවල කපලා සුද්ධ කරන්නේ. මොකද අපි නිතරම ඇවිදින්නේ මේ නියරවල. අපි නිතරම මේ හැම ලියක්ක් ගන්න මේ නියරක් ගන්න උදේ හවස අපි ඇවිදිනවා. මොකද හේතුව මේ මොනවා හරි දෙයක් කලින්ම දැනගන්න එක හොඳයි. මොකද වෙච්චට පස්සේ දකින්නට වැඩි. ඒ නිසා තමයි අපි නිතර දෙවිල මේ විදිහට කරලා තියන්නේ. හරි. එතකොට ඔන්න නියර කැපුවට පස්සේ දින ඔය විදිහට. එතකොට මේ අත් දවසේ උනේ ඕක. ඇත්තටම ඔයාලටත් පේනවා ඉතින්. මොකද හේතුව අනිවාර්යෙන් මේක නියරවල කපලා සුද්ධ කරගන්න ඕනේ. මොකද පේනවනේ ඔයාලට උනත් මේ කැලිත් එක්ක ඇත්තටම ඇවිදින්න බෑ. භයානකයි වැඩි. ඒ කියන්නේ මේ වල් තෙල් ගහන්න බල මම ඉස්සෙල්ලත් කිව්වේ ඒක. ඒ වුණාට ඒ වගේ ලේසි ක්‍රම වලට ගිහිල්ලා පාඩු විඳිනවට වැඩිය හොඳයි මේ විදිහට කරගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවස්.